කිසිම ගෝල් එකක් මෙහෙම කරද්දි හම්බෙන්නේ නැහනේ. සාමාන්‍යයෙන් මැනිෆෙස්ටේෂන් කියන වචනේ ඇහුනහම ගොඩක් අය හිතන්නේ මේක මිරකල් එකක් කියලා. ඇත්තටම මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරපු මාතෘකාවක් තමයි මේ විෂන් බෝඩ්ස් කියන්නේ. මොකද ඇත්තටම she did a good job. hi. අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝස් ගොඩක් බලලා තිබ්බා. ඒකට ගොඩාක් ස්තුතියි. ඉතින් අද මම හිතුවා මැනිෆෙස්ටේෂන් ගැනම තව වීඩියෝ එකක් කරන්න. මම අද කියලා දෙන්න හදන්නේ ඔයාලට මැනිෆෙස්ට් කරන්න විදි දෙකක්. මේවා ගැන වීඩියෝස් ඕන තරම් තියෙනවා. නමුත් මේ මම පර්සනලි දකින දෙයක් තමයි මියුසික් වගේ විෂයක් කරන මම එතකොට මගේ තව මගේ යාළුවෝ ඉන්නවනේ මගේ යුනිවර්සිටි එකේ යාළුවෝ. අපි කවුරුත් මේ ගොඩක් මේ ගැන උනන්දුනේ නැහැ. මැනිෆෙස්ටේෂන් ගැනවත් විෂන් බෝඩ්ස් අනම්මනම් විසුවලයිසේෂන් උත් අපි ඇත්තටම දැනන් හිටියෙත් නැහැ. අනික මියුසික් කරන කෙනෙක් කොහොමද මැනිෆෙස්ට් කරන්නේ, මියුසික් කරන කෙනෙක් කොහොමද විෂන් බෝඩ්ස් හදන්නේ, විසුවලයිසේෂන් කරන්නේ, ඒක ස්පෙસિෆික් විදිහක් තියෙනවානේ අපිට. මොකද අපි හිතන පතන විදිහ සහ අපි ලෝකය ගැන දකින විදිහ ටිකක් වෙනස් අනිත් එක්ක සාපේක්ෂව. ඒක නිසා මම හිතුවා මේ ගැන ඔයාලත් එක්ක කතා කරන්න ඕනි කියලා. ඇත්තටම මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරපු මාතෘකාවක් තමයි මේ විෂන් බෝඩ්ස් කියන්නේ සහ විසුවලයිසේෂන් කියන දෙකම. මුලින්ම අපි විෂන් බෝඩ්ස් ගැන කතා කරමු. ඇත්තටම විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද? ඒක මැජික් එකක් කියලාද ඔයාලා හිතන්නේ? එක අතකින් අපිට ඒක එහෙම නැහැමයි කියලා කියන්නත් බෑ. නමුත් වැඩිවරක් අපි දෙන්න ඕනේ මේ කන්සෙප්ට් එක කොයි වගේද කියලා ඔයාලට පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් මැනිෆෙස්ටේෂන් කියන වචනේ ඇහුනහම ගොඩක් අය හිතන්නේ මේක මිරකල් එකක් කියලා. නමුත් මම කියනවා මේක මිරකල් එකක් විතරක් නෙවෙයි. මේක හරියට රෝඩ් මැප් එකක් වගේ. මොකද ඕගොල්ලෝ අපි හිතමු අපි කොහේ හරි යනවා. මැප් එක දාගෙන යනවා. අපි දන්නවා ගමනාන්තය කොතනද කියලා. හැබැයි අපි මේ කිලෝමීටර් ගානේ යන්න ඕනේ හරි පාරේ ඒ ගමනාන්තයට ළඟා වෙන්න. අපි වෙන පාරක ගියොත් අපිට එතනට යන්න බැරි වෙනවා. නේද? එතකොට මේ විෂන් බෝඩ් කියන concept එකත් හරියට මේ මැපින් සිස්ටම් එකක් වගේ. ඒක හරියට මැප් එකක්. ඉතින් මේ මැනිෆෙස්ටේෂන් එහෙම නැත්නම් විෂන් බෝඩ් කියන මේ concept එකෙන් අපි කරන්නේ අපේ අල්ටිමේට් ගෝල් එකට මැප් එකක් හදන එක. අපි මේ කිසිම ගෝල් එකක් මෙහෙම කරද්දි හම්බෙන්නේ නැහනේ. අපිට ජර්නි එකක් තියෙනවා. ඒ ජර්නි එක මෙහෙම යනකොට තමයි අවසානයේදී තමයි අපේ අල්ටිමේට් ගෝල් එක තියෙන්නේ. නේද? එතකොට මේ අල්ටිමේට් ගෝල් එකට යන ගමන අපි හරියට ફોකස් එකෙන් ගියේ නැත්නම් අපිට ගමනාන්තයට ළඟා වෙන්න බැරි වෙනවා. මෙන්න මෙතනට උදව් කරන්න තමයි අපි මේ විෂන් බෝඩ් එක පාවිච්චි කරන්නේ. හරි. දැන් මම කියන්නම් මම කොහොමද විෂන් බෝඩ් පාවිච්චි කරලා මම මොනවද ඇචීව් කරගත්ත දේවල් කියලා. මම මෙන්න මෙතනින් දාන්නම් මගේ පරණ විෂන් බෝඩ් එකක්. ඇත්තටම මේක එච්චරම සුදුසු දෙයක් නෙමෙයි මගේ විෂන් බෝඩ් එක පෙන්නන එක. නමුත් තවත් රියලිස්ටික් වෙන්න ඔයාලට දෙයක් තේරුම් ගන්න තමයි මම මේක ඔයගලන්ට පෙන්නන්නේ. එතකොට මේ විෂන් බෝඩ් එකේ ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ යට දාලා තියෙනවා රට යනවා වගේ ෆොටෝ එකක්. මොකද මම මේ ගොඩක් ආසයි මෝල්දීව්ස් ටුවර්ස් ප්ලේ කරන්න. මම ගොඩක් ආසාවෙන් හිටියේ. නමුත් මට අවස්ථාවක් හම්බෙලා තිබ්බේ නැහැ. ඉතින් මම මොකද්ද කරේ? සෝරි පොඩ්ඩයි මේක අයින් කරලා එන්න. මම හරි ආසාවෙන් හිටියා මෝල්දීව්ස් ටුවර්ස් ප්ලේ කරන්න. මෝල්දීව්ස් හෝ වෙන ඕනම රටක මම හරි ආසාවෙන් හිටියා ටුවර් එකක් ගිහිල්ලා ප්ලේ කරන්න. මොකද ලංකාවේ අපිට ප්ලේන් එකක යනවා කියන්නේ ලොකු දෙයක් නේ. ඒක ලොකු අත්දැකීමක්. සහ වෙන රටක වෙන කල්චර් එකක් ආශ්‍රය කරන්න අපිට හම්බ වෙනවා කියන්නේ ඒක ඇත්තටම ලොකු දෙයක්. අඩු ආදායම් ලාභී පවුලක දරුවෙක් විදිහට හිටපු මම ඇත්තටම මේ ප්ලේන් එකේ යනවා කියන එකට සහ වෙන රටක ගිහිල්ලා සින්දු කියන එකට ගොඩක් ආසාවෙන් හිටිය කෙනෙක්. ඉතින් මම මේ විෂන් බෝඩ් එක හදනකම්ම මම ඇත්තටම විෂන් බෝඩ් එකක් කියන එකක් ගැන දන්නෙත් නැහැ. මම හදලා තිබ්බෙත් නැහැ. මට හම්බුණා එක පොඩ්කාස්ට් එකක්. මෙන්න මේ පොඩ්කාස්ට් එක. මේක අනිවාර්යෙන්ම ඔයාලා බලන්න. අනිවාර්යෙන්ම බලන්න. ඔයාලගේ ලයිෆ් එක වෙනස් වෙයි. මගෙත් උනා. ඉතින් මම මේ ලූනා පීච්ගේ මම ගොඩක් බලනවා ඔයාගේ පොඩ්කාස්ට්. මේ ඇත්තටම මේ මම කියන්නේ මම හැම වෙලෙම ලූනා පීච් ගැන කියවන්නේ මේ එයා මට මේ මුකුත් ගෙවලවත් එහෙම දෙයක් නෙමෙයි. මම එයාට මාර විදිහට රෙස්පෙක්ට් කරනවා. ඒ වගේම එයා මගේ ලයිෆ් එක ගොඩක් වෙනස් කරන්න හොඳ පැත්තට එයා හේතු වුණා. ඒකයි මම විටින් විට මගේ වීඩියෝ ඇතුළේදී එයාගේ වීඩියෝස් බලන්න කියලා ඔයගලන්ගෙන් ඉල්ලන්නේ. මොකද ඇත්තටම she did a good job.
දැන් මම කිව්වා වගේ මගේ මේ විෂන් බෝඩ් එකේ මේ තියෙන රට යන පින්තූරේ මම දැම්මේ ඇත්තටම මේ මට ස්පෙසිෆිකලි මං හිතලා මම හරි මම මේ වගේ බෑග් එකක් අරන් යනවා මම මේ වගේ ඇඳුමක් ඇඳ යනවා කියලා හිතලා තමයි මම මේ ඒ කියන්නේ මම මේ මෝල්දිව්ස් ටුවර් එකක් ගැන හිතලවත් නැති අහලවත් නැති දවසක තමයි මම මේක හැදුවේ. ඊට පස්සේ මම මේක දකින ගානේ මං හිතුවා මම පුළුවන් තරම් වැඩ ප්ලේ කරන්න ඕනේ. මට වැඩ ප්ලේ කරන්න ඕනේ මම කවර්ස් දාන්න ඕනේ. ඉංග්ලිෂ් සිංහල දෙකෙන්ම තව ඉංග්ලිෂ් සෝන්ග්ස් බලා ගන්න ඕනේ. මම මෙන්න මේක මේ ගෝල් එකට යන්න කලින් කරන්න ඕනි වැඩ ටික කරගෙන ගියා. මොකද මම මේක ෆෝන් එකේ වෝල්පේපර් එකේ දාගෙන තිබ්බේ. ඉතින් ඒක දකින ගානේ මට මතක් වෙනවා. ඒ කියන්නේ අපි මෙහෙම බලන්නම ඕනේ. අපි අපේ S2 අපි වෙන වැඩක් කළත් ඒක අපේ යටිහිත මතක තියාගන්න මේක තමයි අපේ ගෝල් එක කියලා. ඉතින් මම ඔහොම ඒකට අදාළ ජර්නි එකකට අදාළ වැඩ ටික කරගෙන යනකොට මට ඇත්තටම මෝල්දිව්ස් යන්න කෝල් එකක් ආවා. අන්න එතකොට ඒ වෙලාවේ මට ඒක ඇත්තටම මැජික් එකක් වගේ තමයි. අපිට ෆීල් වෙනවා. නමුත් හොඳට බැලුවොත් අපි එතනට එනකන් කරන්න ඕනි වැඩ ටික කරලා තියෙන්නේ. දැන් අපිට ඔපචුනිටි එක හම්බුණා. හරි. දැන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ මාතෘකාව ඇතුළේදීම ඔයාට හෙට ඔයාගේ අල්ටිමේට් ගෝල් එකට යන්න හම්බෙනවා. ඒ කියන්නේ කවුරු හරි හරි ඔයාගේ ඔන්න අල්ටිමේට් ගෝල් එක මෙන්න තියාගන්න. ඔයා දැන් හෙට ඉඳන් හරි ස්ටාර්. අපි හිතමු ස්ටාර් කෙනෙක් වෙන්න ආසාවක් තිබ්බ කෙනෙක් කියලා. ඔයා ඇත්තටම රෙඩිද? ඔයාගේ හිතෙන් අහලා බලන්න මම දැන් හරි. මගේ එකම අභිප්‍රාය ඇවිල්ලා ලැම්බෝගිනි එකක් ගන්න එක. මං හරි. හෙට ඔයාට ලැම්බෝගිනි එකක් දෙනවා. ඔයා මෙතනට රෙඩිද? ඔයාට පුළුවන් ද ඒක නඩත්තු කරන්න, පෙට්‍රල් ටික ගහගන්න, ඒක පදින්න, ඩ්‍රයිව් කරන්න පුළුවන්ද? අපි මම මේක උදාහරණයක් ගත්තේ. දැන් මියුසිෂියන්ලා විදිහට අපිට තියෙන එක්කෝ ආයි ලංකාවේ හොඳම ගායිකාවක් වෙන්න, ලෝකේ හොඳම ගායිකාවක් වෙන්න, ගායකයෙක් වෙන්න, එහෙම නැත්නම් හොඳ ප්ලේයර් කෙනෙක් වෙන්න. ඔයා මොකක් හරි අපි හිතමු හරි අපි වොයිස් එකේ ප්ලේ කරන්න කැමතියි. ඒක තමයි ඔයාගේ ගෝල් එක. ඔයා රෙඩිද? හොඳට හිතෙන් අහලා බලන්න ඔයා මේකට රෙඩිද කියලා. අන්නේ රෙඩි කරන ප්‍රොසෙස් එකට තමයි අපි මේ මැනිෆෙස්ටේෂන් සහ මේ විෂන් බෝඩ් විසුවලයිසේෂන් කියන මේ දේවල් යූස් කරන්නේ. ගොඩක් වෙලාවට මේ ගොඩක් අයගේ උත්තරේ ඇත්තටම හිත ඇතුලෙන් අහලා බලුවොත් ඔයා රෙඩි නැහැ තාම. හොඳට මතක තියාගන්න අපිට මේ යුනිවර්ස් එකෙන් දෙයක් ළඟා කරන්න ඔපචුනිටි එකක් ළඟා කරන්නේ අපි ඒකට ඇත්තටම රෙඩි නම් විතරයි. මම මේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකෙන් කියන දෙයක්. ඇත්තටම මම රෙඩි නම් පමණයි මට ඒක හම්බෙන්නේ. මම තව උදාහරණයක් කියන්නම්. මියුසික් රිලේටඩ් දෙයක්ම නෙමෙයි මේක. මගේ ලයිෆ් එක රිලේටඩ් දෙයක්. මම ඉස්සර ගොඩාක් තරහ යන නපුරු චරිතයක්. ගොඩාක් තරහ යනවා මගේ චයිල්ඩ්හුඩ් ට්‍රෝමාස් එක්ක. මම අන්තිමට ડિප්‍රෙෂන් වලට බෙහෙත් පවා මම තව අදටත් ගන්නවා. එතකොට ඔයා හිතන්න මම හැම වෙලේම මැනිෆෙස්ට් කළා මට ඉතාම කයින්ඩ් ගොඩාක් ආදරය කරන පාර්ට්නර් කෙනෙක්ව. හැබැයි මට යුනිවර්ස් එකෙන් ඒ වගේ පාර්ට්නර් කෙනෙක්ව දුන්නේ නැහැ. හැබැයි දැන් මට ඒ පාර්ට්නර්ව ලැබිලා තියෙනවා. මම ඒ කාලේ මාව මතක් කරලා බැලුවොත් මට ඒ කාලේ මෙයාව හම්බුණා නම් සමහරවිට මෙයාව මට නැති වෙන්න තිබ්බා. මොකද මගේ තිබ්බ ඇටිටියුඩ්ස් එක්ක. එතකොට තමයි මට තේරුනේ අපිට හොඳ දේවල් ළඟා කරනවා යුනිවර්ස් එකෙන්. නමුත් ඒකට අපි එක්සැක්ට්ලි අපි රෙඩි නා. අපි හරි දැන් දුන්නොත් දැන් අපිට මේ වැඩේ කරන්න පුළුවන් නම් තමයි අපිට යුනිවර්ස් එකෙන් දේවල් ළඟා කරලා දෙන්නේ. හරි. දැන් අපි විෂන් බෝඩ් එක හදන විදිහ ගැන පොඩ්ඩක් කතා කරමු. විෂන් බෝඩ් එකක් හදන්න ඔයා ඉස්සල්ලාම ඔයාගේ මේ අවුරුද්ද ඇතුළත රියලිස්ටික් මේ අවුරුද්ද ඇතුළත ඔයාට ඇචීව් කරන්න පුළුවන් වෙයි කියලා හිතන ඩ්‍රීම්ස් ටිකක් ලිස්ට් එකක් ඔයා ලියාගන්න. ගොඩක් නෙමෙයි. පුළුවන් තරම් පොඩි ෂෝට් මොකද අවුරුද්දක් ඇතුළත අපිට මුළු ජීවිත කාලෙම කරන්න ඕනේ දේවල් කරන්න බෑනේ. අන්න ඒ ටික ඉස්සල්ලාම ඔයා ලිස්ට් එකක් විදිහට ලියාගන්න. හරිද? ඊට පස්සේ ඔයා Pinterest තියෙනවා. Pinterest ඕනි තැනකින් ඔයා ෆොටෝස් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාගේ ඩ්‍රීම් එකට ඔයා යන්න කියන්නේ ඒ ඩ්‍රීම් එක ගැන තියෙන ෆොටෝස් ටිකක් ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මේක කොලාජ් එකක් විදිහට හදලා ඔයා ෆෝන් එකේ වෝල්පේපර් එකට දාගන්න සහ ඔයාට පුළුවන් නම් බිත්තිය ගහන්න. ඒකත් ගොඩාක් වටිනවා. මෙන්න මෙහෙම තමයි අපි විෂන් බෝඩ් එකක් හදන්නේ. හැබැයි ඔයා මේ ගන්න මේ විෂන් බෝඩ් එකට දාන ෆොටෝස්
සියල්ල ගොඩක් ස්පෙසිෆික් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම ඔයාට ඕනේ ඔඩියන්ස් එකක් ඉස්සරහා ලොකු ඔඩියන්ස් එකක් ඉස්සරහා සිං කරන්න. හැබැයි ඔයා දාලා තියෙන්නේ සිං කරන ගායිකාවගේ ෆොටෝ එක මිසක් ඔයාගේ ඉස්සරහා ඉන්න ඔඩියන්ස් එක නෙමෙයි. අන්න එතකොට මේ ගෝල් එකේ පොඩි කචල් එකක් තියෙනවානේ. ඒ කියන්නේ ඔයාට පේන විෂන් එක ඇවිල්ලා ඔයාගේ ඉස්සරහා ඉන්න ඔඩියන්ස් එක. එතකොට ඔයාගේ ඔඩියන්ස් එක පේන විදිය පින්තූරයක් තමයි ඔයා මේකට දාන්න ඕනේ. මම පර්සනලි ඒ දේ ගැන ගොඩක් විශ්වාස කරනවා. එතකොට අපිට මේ සඳහා මේ වගේ ඩ්‍රීම්ස් වලට යන්න ඔපචුනිටීස් ගොඩක් ලං වෙනවා. සහ ඒ ඔපචුනිටීස් අපිට නෝට් වෙනවා. මේකට කියන්නේ රෙඩ් කා තියරි කියලා. ඔය රෙඩ් කා තියරි එක ගැනත් මේ ලුනා පීච් වීඩියෝ එකක් කරලා තියෙනවා. දැන් මම නිකන් ඔයාලට ඒක පොඩි සාරාංශයක් කරන්න. ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඔයා හිතන්න ඔයා කැමති රතු පාට වෙසල් එකකට. අපි නිකන් හිතමු දැන් අලුතෙන්ම ආපු රතු පාට වෙසල් එකට ඔයා කැමති. එතකොට ඔයාට අද ඉඳන් දැන් ඔන්න හරි ඔයා ආසයි ඔයාට මේ වගේ එකක් ගන්න ඕනේ. ඔයාට පාරේ යනකොට රතු පාට වෙසල්මයි පේන්නේ. ඒ වෙසල් එකම තමයි ඔයාට පේන්නේ. ඒ වගේ වාහන විතරයි වෙන අනික් දැන් වෙනදටත් ඒ වගේ වාහන ඕනි තරම් යන්නේ නැති රතු පාට වෙසල් 1යි 2යි නෙමෙයිනේ තියෙන්නේ. රතු පාට වෙසල් යන්නේ නැති. නමුත් ඔයාට ඒක අවශ්‍ය වුණු දා ඉඳන් ඔයාට පේනවා වෙසල් ගොඩාක් යනවා. ඕක තමයි සරලව මේ මැනිෆෙස්ටේෂන් වලින් සහ මේ විෂන් බෝඩ් විසුවලයිසේෂන් වලින් වෙන්නේ. එතකොට ඔයාට එන ඔපචුනිටීස් ඔයාට හොඳට නෝටිස් වෙනවා, නෝට් වෙනවා. හරි මම මේක කරන්න ඕනේ. මම මේක කරොත් මට මෙතනට යන්න පුළුවන්. මෙන්න මේ මෙකැනිසම් එක තමයි මේ මැනිෆෙස්ටේෂන් ඇතුලේ තියෙන්නේ. හැබැයි මට එක දෙයක් තියෙනවා ඔයාලට කියන්න. අපි දැන් මේ විෂන් බෝඩ් 10ක් හදලා 10ම අපි ගෙදර ඉල්ලලා තිබ්බත් බිත්තියේ ඔයා මේක දිහා බලලා මේක වෙනුවෙන් වැඩ කරන්න ඕනි කියලා හිතන්නේ නැත්නම් ඔයා නිකන් උඩ බලාගෙන ඉන්නවනම් මේ කිසිම දෙයක් ඇචීව් කරන්න ඔයාට හම්බෙන්නේ නැහැ. මොකද මෝටිවේෂන්ස් කියන්නේ මෝටිවේෂන් එකක් ඕනේ. දැන් අපිට මොකක් හරි දෙයක් කරන්න අපිට ඕනි මෝටිවේෂන් එක. මෝටිවේෂන් එක හැම වෙලේම අපිට හම්බෙන්නේ නැහැ. ඔයා සරලවම කරන්න ඕනි මෙච්චරයි. ඔයාගේ අල්ටිමේට් ගෝල් එක වෙනුවෙන් ඔයා අද මොනවද කරන වැඩ ටික උදේම නැගිටලා ඔයාට පුළුවන් ජර්නල් එකේ මම මගේ ගෝල් එක වෙනුවෙන් අද මම මෙන්න මේ ටික කරනවා. හරි මට ඕනේ සිංගර් කෙනෙක් වෙන්න මං අද මේ ටික කරනවා. මම ඇඟ අඩු කරගන්නවා. මට පර්සනලි මොකද මං හිතනවා ෆීමේල් මියුසිෂියන් කෙනෙක් ඇඟ වැඩක් නැහැ. ඇඟ මහත උනත් කෙට්ටු උනත් මියුසිෂියන්ම තමයි. නමුත් මං කැමති මගේ ඇඟ ගානට හදාගෙන ලස්සන ඇඳුම් ඇඳගෙන පර්ෆෝම් කරන්න. හරි ඒකට මම ඇඟ අඩු කරගන්න ඕනේ. එතකොට මම ඩයට් එක කරන්න ඕනේ. මම ජංක් ෆුඩ් කන්න නැතුව ඉන්න ඕනේ. ඔන්න මගේ පළවෙනි පොයින්ට් එක. ඔක්කොටම වඩා වැදගත් වෝකල් ට්‍රේනින්. හරි මම ඔඩියන්ස් එකක් ඉස්සරහා එනර්ජිටික් සිං කරන්න නම් ෆිට්නස් තියෙන්න නම් මම ඔඩියන්ස් එක ඉස්සරහා එහෙම ඉන්නවා මගේ ඔඩියන්ස් එක ඉස්සරහා ඉන්නවා කියලා හිතාගෙන මම සාමාන්‍ය ඉතින් මියුසිෂියන් කෙනෙක්ට මෙහෙම එක තැනින් ඉඳන් සිං කරන්න බෑනේ පර්ෆෝම් කරන්න ඕනේනේ. මේ පර්ෆෝමන්ස් එක මම ගෙදර ඉඳන් කරනවා. මම මෙන්න හරි. හරි. දැන් මම අද මගේ අල්ටිමේට් ගෝල් එකට ඔඩියන්ස් එකක් ඉස්සරහා සිං කරන්න ප්‍රැක්ටිස් කළා. එතකොට හරි. තව මගේ වොයිස් එක පරිස්සම් ගන්න මම හොඳට වතුර බොන්න ඕනේ. හරි. මම වතුර බොනවා. අන්න ඒ වගේ ඔයාගේ අල්ටිමේට් ගෝල් එක වෙනුවෙන් ඔයා අද කරන වැඩ ටික අද ප්ලෑන් කරගන්න. අන්න ඒක තමයි මම උගලන්ට කිව්වේ උදේම නැගිටින්න කියලා. මොකද ඔයා උදේම නැගිට්ටට පස්සේ ඔයාට ලොකු දිග දවසක් හම්බ වෙනවා මේ වාගේ ගෝල් එක වෙනුවෙන් කරන්න ඕනේ වැඩ ටික කරගෙන යන්න. මෙන්න මෙහෙම තමයි මේ විෂන් බෝඩ් කතන්දරේ ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි කතා කරමු විසුවලයිසේෂන් ගැන. විසුවලයිසේෂන් කියන්නේ ඔයා යන අල්ටිමේට් ගෝල් එක ඔයා හිතින් හිතනවා. හැබැයි ස්පෙසිෆික් මූවමන්ට්ස් එක්ක. අපි මෙහෙම හිතමු. ඔයා ඉක්මනට ග්‍රැජුවේට් වෙනවා. ඔයාගේ එකම හීනේ ග්‍රැජුවේට් වෙන එක. ඔයා ඒ උපාධි ලෝගු ඇඳගෙන ඔයාගේ උපාධි ලෝගු අම්මට දාලා ඔය වගේ ඩ්‍රීම්ස් තියනවානේ. ඒක හරි ලස්සන ඩ්‍රීම් එකක්නේ. එතකොට ඔයා මේ ඩ්‍රීම් එක ගැන හිතනකොට ඔයා චූටි දේවල් වල ඉඳන්ම හිතන්න ඕනේ. ඔයා ඒක හිතින් මවා ගන්න ඕනේ. S2 වහගෙන. ඔයා හිතන හරි දැන් මම මේ ඔයාලට උදාහරණයක් කියන්නේ මොකද මේක ගොඩක් ඔයාලට මේ ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා වීඩියෝස් වල කියනවා. නමුත් හරියටම ඔලුවට යන්නේ නැති නිසායි මම මේ මෙච්චර පැහැදිලි කරන්නේ. ඔයා හිතන හරි අම්මා ආර මල් දාපු වතුර එකක් අරගෙන ඉස්සරහා ඉඳී.
හරි ඒගොල්ලෝ සතුටු එයාලගේ මුණේ තියෙන හිනාව මේ හැම චූටි දෙයක්ම ඔයා විස්වලයිස් කරන්න එතකොට ඒ එන සතුටත් එක්ක ඔයාව පුෂ් කරන ඔයාගේ මොලේ විසින් මේ ඩ්‍රීම් එක ඇචීව් කරන්න අන්න ඒක තමයි විස්වලයිසේෂන් වලින් වෙන්නේ ඉතින් මැනිෆෙස්ටේෂන් කියන්නේ ඔයා වැඩ නොකර දකින හීනයක් නෙවෙයි මේක හීන බල ඉන්න දෙයක් නෙවෙයි ඔයාගේ ඩ්‍රීම් එකට යන්න ඔයා හදාගන්න රෝඩ් මැප් එක තමයි විෂන් බෝඩ් එක කියන්නේ එතකොට ඒකට මේ පාර කපන මේ විෂන් බෝඩ් සහ විෂුවලයිසේෂන් කියන එක ඔයගොල්ලෝ ඔයගලන්ගේ ජීවිතයට එකතු කරගනී කියලා මම හිතනවා. මමත් එහෙම එකතු කරගත්ත කෙනෙක්. මං අද ඉන්න තැන ගැන මම ගොඩාක් සතුටුයි. සහ මගේ අල්ටිමේට් ගෝල් එකට අද දවසේ මං කරන්න ඕනේ වැඩ කටයුතු ටික මම අද කරනවා. එතකොට මගේ හිතට බයක් නැහැ, මගේ හිතට දුකක් නැහැ, මගේ හිතට නර්වස් ගතියක් නැහැ. මොකද මම ඒ ගෝල් එක ඇචීව් කරන ජර්නි එකේ ඉන්නේ. ඉතින් මං හිතනවා ඔයාලගේ ගෝල් එක ඇචීව් කරන ජර්නි එකේ ඇති. මියුසිෂියන්ලා විදිහට අපි ඉතාලම කැමති මිනිස්සුන්ව එන්ටර්ටේන් කරන්න. ඉතින් ඔයාගේ මියුසික් හදන්න, ඔයාගේ එක්ස්පීරියන්ස් වලින් මියුසික් හදන්න. මේ හැමදේම එක්ක මම ප්‍රාර්ථනා කරනවා ඔයගලන්ට සාර්ථක මියුසිෂියන් කෙනෙක් වෙන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම මියුසිෂියන් කෙනෙක් නොවන කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මම ඔයාලටත් කියනවා ඔයාලගේ අල්ටිමේට් ගෝල් එකට යන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බෙමු. බයි.